බීච් එකේ. කොළඹ ඉඳන් ඇවිල්ලා යාපනයේ සංචාරය කරලා වෙහෙස නිවා ගන්න බොහොම ලස්සන බීච් එකක් තමයි කසුරිනා බීච් එක. අපි දැන් නවාතැන් වලට ගිහිල්ලා එතන අපේ බඩු ටික ඔක්කොම කියලායි මෙතනට ආවේ. මතක් කරන්න ඕනේ යාපනයේ සංචාරයක නිරත වෙනවා නම් කොහේ ගියත් නවාතැන් හොයා ගැනීම කියන එක අනිවාර්යෙන්ම දැන් මෙහි එක එක විදිහේ නවාතැන් පොළවල් තියෙනවා. දැන් හමුදා විසින් පවත්වාගෙන යන නවාතැන් පොළවල්, පෞද්ගලික නවාතැන් පොළවල්, හොටෙල් ඒ වගේ තියෙනවා. හරිද? එතකොට අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ යාපනයේ ගමනේදී අපිට උදව් කරා අපේ සුබ්‍රමණියම් ප්‍රභාකරන් අයියා. ඒ වගේම සින්දූර් කුමරන් අයියා. අපි ඒ දෙන්නට ස්තුති කරන ගමන් පොඩි රවුමක් ගහලා ඉක්මනට එන්න. පොඩ දුවමුද? යා. මේක දැන් මාලිගාවක් වගේ පේනවනේ. ආව ටික ඉතින් මේ ඒක නෙමෙයි. නිකමටවත් මතක් වෙනවද ලංකාවේ රාජධානි කියලා කියනකොට යාපනයේ කියලා රාජධානියක් තිබ්බයි කියලා. ඉතින් ලොකු ඉතිහාස මතකයකට එන්නේ නැහැ. ඒ වුණාට යාපනය කියලා කියන්නේ පෘතුගීසින් ලංකාවට එනකොට තිබ්බ ප්‍රධාන රාජධානියක්. කෝට්ටේ මහනුවර කියන රාජධානිය වලට අමතරව යාපනය කියලා කියන්නේ පෘතුගීසින් එනකොට තිබ්බ ප්‍රධාන රාජධානිය. දිබා ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේ අනුරාධපුර ආක්‍රමණය කරනවානේ සොලි රජතුමේ එලා රජතුමාගේ පාලන කාලේ එලා රජතුමා මේ යාපනයේ බාර දීලා තියෙනවා අන්න කවියෙකුට පාලනය. ඔන්නෝනවා ඉතිහාසය තාක්ෂ. ඒ වගේම දෙවෙනි එක ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ අපි වසම රජතුමාගේ කාලේ මේ යාපනය ගැන කියවෙනවා. එතුමාගේ වල්ලිපුරම් සන්නසේ ඒ සන්නසේ හැටියට මේ යාපනයේ ප්‍රදේශයේ බෞද්ධ තේර විහාරස්ථාන කරවවුවා කියලා තමයි කියවෙන්නේ. වල්ලිපුරම් රන්සන්නස කියලා කියන්නේ යාපනයේ ප්‍රදේශයෙන් හොයාගත්ත සන්නසක්. මේක ලංකාවේ පැරණි අභිලේඛනයක්. මේක සඳහන් වෙනවා යාපනීය ප්‍රදේශයේ පාලනය කරන්න වසප රජතුමා පත් කරා කියලා ඍෂිගිල කියලා ඇමතිවරයෙක්. ඍෂිගිරි. එතකොට මේ ඍෂිගිරි කියන ඇමතිවරයා දැන් කාලේ ඉන්න ප්‍රාදේශීය පාලකයෙක් වගේම තමයි. එතකොට මේක තමයි යාපනයට හිමි වෙලා තිබ්බ දීර්ඝ ඉතිහාස කතාව. අපි හම්බෙමු. මේක තමයි අපි හදපු යාපනයේ රාජධානිය. යාපනය පාලනය කර හිටිය පරාජසේකර. හැබැයි අපේ රටේ මිනිස්සු මරාගන්න හිමි. සංකිල කියලා කෙනෙක් පරාජසේකරම මරණ. ඊට පස්සේ පෘතුගීසින්ට අවස්ථාව ලැබෙනවා යාපනයේ බලයට අතපොවන්න. හැබැයි පෘතුගීසි කාලේ කැරලි 3ක් ඇති වෙලා තියෙනවා. පෘතුගීසින් විරුද්ධ. ඒකෙන් දෙකක්ම කරලා තියෙන්නේ මීගහ මුල්ලේ ආරච්චි කියන පුද්ගලයා. අනිත් එක පළවෙනි සෙනරත් රජතුමා තමයි කරලා තියෙන්නේ. ඉබාට කියන්න මේ පෘතුගීසි මහා දුෂ්ට පාලනයක් කරන් ගිහලා තියෙන්නේ. මේ යාපනයේ ප්‍රදේශෙ තිබුණු හැම දෙයක්ම විනාශ කරලා තියෙනවා. බදු වැඩි කරලා ඒ වගේම මේ සාහිත්‍ය ග්‍රන්ථ විනාශ කරලා තියෙනවා. ඒ වගේ තමයි මේ අර සරස්වතී මහල් කියන පුස්තකාලයත් විනාශ කරලා තියෙනවා. එතකොට ඩිබා දැන් ওই කාලේ ඇතිවෙච්ච මේ පෘතුගීසින්ගේ බලය නිසා මේ මිනිස්සු උගත් ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා. ඒ කාලේ මේ තිබුණු හැම වෙළඳ ව්‍යාපාරයක්ම අඩාල වෙලා තියෙනවා. පෘතුගීසි මේ රටට කොච්චර විනාශයක් කරාද කියලා කිව්වොත් පෘතුගීසි ජාතික බර්නාඩ් කුවේරස් කියන පුද්ගලයා කියනවා පෘතුගීසි මේ රට හුඟක් විනාශය කරා කියලා. කොහොමද මේ කියන කතාවෙන් තේරෙන්නේ අපේ මිනිස්සු උතුරද දකුණද කියන ભેදයක් නැහැ. අපිම මරාගත්ත හින්දා අපිම එනකොටාගත්ත හින්දා ඒකෙන් වෙන පාර්ශවයන්ට වාසිය හම්බුනා. උතුර දකුණ කොහේ වුණත් කවුරු කොහොම ගහගත්තත් ඒ වලින් පළ ප්‍රයෝජන අරන් තියෙන්නේ. එදා වගේම අදත් පිටායන තමයි. ආයිතාවෙන් නම්
Facebook එකෙන් අපිට ලයික් එකක් දාන්න. කොහේ ගියත් අපිව අමතක කරන්න තු ඉන්න ඕනේ. මතකනේ අපේ page එක DNK YouTube එකනොත් අපිව බලන්න පුළුවන්. ඒ වගේම කොහේ හරි ගියොත් මතක ඇතුව ෆෝන් එකේ වීඩියෝ ක්ලිප් එකක් අරගෙන අපේ page එකට දාන්න. අපි ඕගොල්ලන්ගේ ක්ලිප් එක පෙන්නනවා. අපි හැමදාම අලුත් වැඩක් කරන ඩිබා සමග. Thank you.